වියට්නාමයේ දවස් 16 එපිසෝඩ් 5. ට්‍රැන්ආන් ගඟේ නිසල දිය මතින් ඔරුවක නැගලා යද්දී අපිට දැනෙන්නේ අමුතුම ලෝකයකට ඇතුළත් වුණා වගේ. අහස උසට නැගුණු හුණුගල් කඳු, ඒවැයෙන් වැටුණු සෙවණැලි ගඟේ වතුර මත නැටුමක් නැටුවා. අපි ගමන් කරපු සෑම ගුහාවක්ම වෙනත් ලෝකයකට යන දොරටුවක් වගේ. අඳුරු, ගුප්ත සහ විශ්මයජනක ඒ ගුහා වියට්නාමයේ සැඟවුණු නිම්නයකට දොරටු විවර කළා. ගංගාවේ තැනින් තැන තිබුණු පන්සල් අතීත වියට්නාමයේ කතාන්දර රහසේ මිමිනුවා. සෑම හබල් පහරක්ම අපිට නිදහස් සංසුම් බවක් ගෙනත් දුන්නා. මේ වියට්නාම චාරිකාව කිසිදා අමතක නොවන චාරිකාවක්. එන්න එහෙනම් අපිත් එක්ක ට්‍රැන්ආන් සවාරිය යන්න. වියට්නාමයේ ලස්සනම බෝට්ටු සවාරිවලින් එකක් තමයි ට්‍රැන්ආන් සවාරිය. මේක පැය 3-4ක් වගේ යන්න පුළුවන් ගමනක්. ජූනි 12 උදේම නැගිටලා අපි ගියා ෆොටෝ ෂූට් එක කරන්න. ෆොටෝ ෂූට් එකට පැය 2ක් විතර ගියා. ඊට පස්සේ අපි බයිසිකල් එක අරන් ආපහු ට්‍රැන්ආන් යමු කිව්වා. අපි නැවතලා හිටිය හම්මුවා හෝම් ස්ටේ එකේ ඉඳන් කිලෝමීටර් 4ක් වගේ දුරින් තමයි ට්‍රැන්ආන් තියෙන්නේ. ට්‍රැන්ආන් යන ගමන් අපි අතරමඟින් පෙට්‍රල් ගහගත්තා. ඔන්න බලන්නකො පෙට්‍රල් ගහ ගන්න විදිය. මෙන්න අපි දැන් බයිසිකල් එක පෙට්‍රල් ගහනවා. මෙන්න වියට්නාමයේ තෙල්. ෆුවල්. ට්‍රැන්ආන් යන්න ප්‍රධාන පාරෙන් යන්න ඕනේ. ඊට කලින් සමහර ලස්සන තැන් තියෙනවා. ඔයගොල්ලෝ දැන් වීඩියෝ එකේ දකින්න ඇති මොනවද ඒ තැන් තිබ්බේ කියලා. සුන්දර නින්දින්. ඉතින් මේ නින්දින් වල දැන් ඇවිදලා මේ ස්කූටරේ නැගලා අපි කට්ටියම ප්‍රධාන පාර යන්න මට පොඩ්ඩක් බයයි. මේ වාහන මට නෙවෙයිද. ඉතින් පුරුදුෙන්න ඕනේ යන්න. යම් හිමීට යමු. දැන් නගින්න බලන්න අපි මේ සුන්දර තැන් බලාගෙන යන්න. මේ ලංකාව වගේ නෙමෙයි, හරි සිංගප්පූර් වගේ නෙමෙයි. වාහන නවත්තෙන්නෙත් වන්නේ මේ දනං වල මෙහෙත් නවත්තෙන්නෙත් වන්නේ. ඔන්න දැන් අපි ට්‍රැන්ආන් බෝට්ටු තොටුපළට යන්න පිටත් වෙනවා. ඔගොල්ලෝ දකින්න දැන් අපි පාර දිගේ බයිසිකලේ යන හැටි තමයි. බයිසිකලේ ඇවිල්ලා අපි බයිසිකල් එක පාක් කරලා දැන් යන්නේ ටිකට් ගන්න තැනට. මම පොඩි විස්තරයක් කියන්නම් මේ ට්‍රැන්ආන් සවාරිය ගැන. ට්‍රැන්ආන් වල අපි ටිකට් එක ගන්න ඕනේ අපි යන ට්‍රැක් එක අනුව. ප්‍රධාන ට්‍රැක්ස් 3ක් තියෙනවා. බෝට්ටුවක යන්න අවම වශයෙන් 4 දෙනෙක් ඉන්න ඕනේ. තනි බෝට්ටුවක් ගන්නවා නම් 4 දෙනාටම පේ කරන්නත් ඕනේ. මෙන්න මෙතනින් තමයි ටිකට් ගන්නෙ. ඉතින් මම ඇඩල්ට්ස්ලා 3 දෙනයි චිල්ඩ්‍රන්ලා එක්කෙනෙකුයි ටිකට් එකක් ගත්තා. බෝට්ටුවට යන්න කලින් අපි මෙතන තිබ්බ පළතුරු කඩයකින් පළතුරු එහෙමත් ගත්තා. දැන් එහෙනම් යමු බෝට්ටු නවත්තලා තියෙන තැනට. මම ඔයගොල්ලන් එක්කන් යන්න බෝට්ටු නවත්තලා තියෙන තැනට. යමු එහෙනම්. මෙන්න මේ විදිහට පොළොව යටින් ඇවිල්ලා ඊට පස්සේ උඩින් මතුවෙලා බෝට්ටු නවත්තන තැනට යන්න ඕනේ. දැන් බලමුකෝ එහෙනම් බෝට්ටුවට ගිහිල්ලා. මෙතනින් අපි බෝට්ටුවට නැග ගන්න ඕනේ. අපි රවුට් 2 එකට යනවා මෙතනින්. ඔන්න දැන් අපි බෝට්ටුවට නැග්ගා. දැන් තියෙන්නේ ට්‍රැන්ආන් ගඟ දිගේ සවාරිය යන්න. එහෙනම් යමු මාත් එක්ක ට්‍රැන්ආන් සවාරිය. ඔන්න අපි යනවා කොහෙද? ට්‍රැන්ආන් වල මේ ගඟ බලන්න යන්නේ. ඉතින් මම විස්තරේ ටක් ගාලා කියන්නම් මෙතන ටිකට් බුක් කරන්නේ කොහොමද කියලා. ටිකට් බුක් කරද්දී අපිට කවුන්ටරෙන්ම ටිකට් බුක් කරන්න පුළුවන්. ඇඩල්ට් කෙනෙකුට 250යි වෙන්නේ. ගයිඩ් කෙනෙක් ගන්නවා නම් 300ක් වෙනවා. අපි ප්‍රයිවට් බෝට් එකක් ගන්නවා නම් 4 දෙනෙක්ට හරියන ටිකට් ගන්න ඕනේ. ඉතින් අපි මේ 3 දෙනාට අපි ගත්තේ ඇඩල්ට්ස් 3 දෙනා චිල්ඩ්‍රන්ලා එක්කෙනයි. ඒතර අපිට 870යි ගියේ මේ ටිකට් එකට. ඩොන් 870ක් වගේ තමයි ගියේ. ඕක තමයි කතන්දරේ. ඊළඟ දේ තමයි මෙතන රවුට්ස් 3ක් තියෙනවා අපිට යන්න.
ඒ රවුට් තුනට පැය 3 ගාන යනවා. එක සමහරවා කේව්ස් ඇතුලෙන් යනවා, සමහර ඒවා සයිට් සීන් එක වැඩි. අපි ගත්තේ රවුට් 2 කියන එක. මොකද පුතාට කේව්ස් ගොඩකින් යන්න ඕනේ කියලා කියපු හින්දා. ඉතින් එහෙනම් මේ ට්‍රැන්ගාන් වල සුන්දරත්වය විඳිමු අපි. ඉතින් මම පුළුවන් තරම් ලස්සනට ඕගාන මේ වීඩියෝ එක ගෙන බලන්න. එහෙනම් දැන් අපි බලමු අපි මේකේ රයිඩ් එක කොහොමද කියලා. අපි තෝරගත්තේ දෙවනි රවුට් එක. ගුහා 4ක් සහ පන්සල් 3ක් මෙතනදී බලන්න පුළුවන්. මේකේ දිගම එක තමයි රවුට් 1. ගුහා 9යි පන්සල් 3යි. නමුත් මේ ගමනට පැය 4ක් වගේ යනවා. මේක ක්ලාසික් රවුට් එක කියලාත් කියනවා. රවුට් 3 කියන්නේ දිගම ගුහාව තියෙන එක. කිලෝමීටරයක් විතර දිග ගුහාවක් ඇතුලෙන් යන්න තියෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ අවශ්‍යතාවය අනුව ඕගොල්ලෝ ආස විදිය අනුව මේ දේවල් තෝරගන්න පුළුවන්. රවුට් 2 කියන්නේ ගොඩක් පොපියුලර් එක. ඔන්න අපි යන්නේ නම්බර් 2 ට්‍රැක් එකේ. ඒ කියන්නේ කේව්ස් අතරින් තමයි අපි යන්නේ. මාමා පදිනවා බෝට්ටුව ඩක් ඔන්න දැන් අපි ගුහාවක් ඇතුලෙන් යන්න තමයි හදන්නේ. ඔන්න අපි නම්බර් 2 එකෙන් යන්නේ. ඔන්න කේව් එකක්. ඔන්න පුතේ මේ ගුහා ඇතුලෙන් යද්දී හරිම සීතල සුළඟක් හමාගෙන යනවා. මේ ගමනේදී අපිට ලෑම්, වෑන්, තාන්, ට්‍රෝට්, දායි කියන ගුහා අතරින් යන්න පුළුවන්. ගුහාවෙන් දැන් අපි එළියට ආවා. දැන් අපි යන්නේ පන්සල් බලන්න. බලමුකෝ එතෙන්ටත් ගිහිල්ලා. රයිට්. ඔන්න අපි මෙතනින් දැන් හරිම ලස්සන තැනක්. මේ අවට පරිසරය පෙන්වුවොත් මෙහෙමයි. මාරම ලස්සනයි. ඉතින් බෝට්ටුවෙන් මෙතෙන්ට අපිව දාලා විනාඩි 5ක් මෙතන ඉඳලා එන්න කිව්වා. විනාඩි 5ක් අපි හරියටම ඉඳලා එමු. යම් බලන්න. මේ ගමනේදී අපිට හම්බෙන පන්සල් තමයි ටාන් කෝසොන් සොයිතාන් ලූලාම් රොයල් ස්ටෙප්ස් කියන පන්සල්. ටිකක් නම් ටික කියන්නත් අමාරුයි. මම ඕගොල්ලන් එක්කන් යන්න මේ හැම තැනකටම. අපි විනාඩි 5න් ගිහිල්ලා එනකම් මාමා ඉන්නවා මෙතෙන්ට වෙලා. ඔන්න දැන් කට්ටියම ආපහු උරුවට ගොඩ වුණා. දැන් මේ පැත්තට යනවා. ඔයගොල්ලන් පේනවාද මේ තව බෝට්ටු තියෙනවා මෙතන මේ. අර විවිධ ට්‍රැක් වලින් එන බෝට්ටු තමයි මේ තියෙන්නේ. හරිම සුන්දරයි මේ ගමන. ඔන්න නැද කේව්. ඩේන්ජරස්. වතුර වැඩි වෙනකොට කොහොමද දන්නේ නැහැ නේ. ඕගොල්ලන්ට අර ඈතින් පේන්නේ කිං කොං විලේජ් එක. ආ තියෙන කිං කොං ගම්මානය. එතනින් තියෙන කිං කොං ගම්මානය. ෆිල්ම් එකේ වගේ ඔයාලා අර ඈතින් දකින්නේ කිං කොං ගම්මානය. ෆිල්ම් එක හදන්න පාවිච්චි කරලා තින්නේ මෙතන තමයි.
මේකට ඉතින් හොලිවුඩ් කැමරාම එන්න ඕනේ. ඉතින් මේක කිං කොන් වගේ පේන්න නම් මත්සංකේ කැමරා වලට එච්චරම පේන්නේ නැහැ ඒක කිං කොන් වගේ. නමුත් හරිම ලස්සනයි. කිං කොන් විලේජ් එක තමයි එහි පැත්තේ තියෙන්නේ. දැන් බලමු අපි තව කොහෙටද මේ මාමා ගෙනියන්නේ කියලා. වාව්. අම්මා මේ තියෙන කිං කොන්ම තමයිනේ. මෙන්න මේ ස්ථානේ ෆොටෝ ගන්න තැන. හරි. පොඩි හියුමිඩ් ගතියකුත් තියෙනවනේ. ඔන්න ඊළඟ කේව් එක ඩේන්ජරස් කේව්. ටින් 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 ටින්. බෝට්ටුව හබල් ගහන එකත් ඉතින් හරිම අමාරුයි. නමුත් මේ මිනිස්සු ගොඩක් ශක්තිමත්. එකම ප්‍රශ්නය තමයි ඉංග්‍රීසි කතා කරන්න බැරි එක. අතින් පයින් තමයි කතාව. Wow. මිතුරනේ මේක ඇත්තටම එන්න ඕනේ ගමනක් කියලා මට කියන්න පුළුවන්. ඒ තරම් ලස්සනයි. ඔයගොල්ලෝ මේක බලලා වීඩියෝ එක බලලා තියෙන එකන් ලස්සන නැද්ද කියලා මේ ගමන මාරම ලස්සනයි. මේ බෝට්ටුවේ යනකොට අපිට තව අයත් හම්බ වෙනවා. මේ තියෙන අපිට යහ පැත්තෙන් යන බෝට් එක. ඉතින් ඒගොල්ලෝ හබල් ගන්නවා. අපි නම් හබල් ගන්න නෑ මේකේ. ඒගොල්ලෝ නම් හබල් ගගත් යනවා. ඒ ඔයගොල්ලන්ට පේන ඇති කොච්චර ලස්සනයිද කියලා මේ පැත්ත. මෙන්න චමේලිත් හබල් ගන්න පටන් ගත්තා. ඔන්න දැන් බෝට්ටුව මෙතනින් හරවන්න තමයි යන්නේ. මේ මිනිස්සු නැතර මාර මහන්සියෙත් මෙව අපිට දාගෙන හැදලා. ඔයාලට පේනවා ඇති ඉතින් කොහොමද මේක යන්නේ කියලා මේ. හරිම ලස්සනයි. අපේ පුතාට උනත් හැදිලා හිටියේ. ඒත් පුතා හබලක් තරම් හබල් ගහන්නත් පටන් ගත්ත ටිකකින්. ඔන්න බලන්න රෙහාන් පුතත් දැන් හබල් ගහලා යනවා. බෝට්ටුව එයා ගෙනියන්නේ හබල් ගහ ගහ එයා බෝට්ටුව ගෙනියන කොහොම හරි. අපි ඉතින් බෝට්ටුවේ නැගලා මේ සුන්දරත්වය වින්දා. ඔයාලටත් ඒ අත්දැකීම ගෙනල්ලා දෙන්නයි මට ඕන කරන්නේ. මේක නම් ඇත්තටම යන්න ඕන සංචාරයක් කියලා මම රෙකමන්ඩ් කරනවා. මාරම ලස්සනයි. රවුට් 2 එක රවුට් 3 1 කොහොමද කියන දන්නේ නැහැ. නමුත් රවුට් 2 එක ලස්සනයි. මේ වීඩියෝ හදලා තියෙන්නේ ලොකු තිරයක බලන්න පුළුවන් 4K quality එකෙන්. 4K TV එක බැලුවොත් ඔයාලට මේ අත්දැකීම හොඳට දැනේ. දැන් අපි එන්නේ සූයිටියන් ටෙම්පල් එකට. මේක හරිම ලස්සනයි. ඔයාලට පේනවා ඇති. එතනින් බැලුවොත් මේ වගේ දේවල් තමයි තියෙන්නේ මේ සූයිටියන් ටෙම්පල් එකේ. ඊට අමතරව මෙන්න මෙතනින් යනකොට බලන්න කොච්චර ලස්සන වෘක්ෂ ලතා අතරින්ද අපි යන්නේ මේක. අපි පුතත් වෙනවා අපි පිටිපස්සෙන්ම.
දැන් ඔන්න අපි ෂෝ ටියන් පන්සල බැලුවා ටෙම්පල් එක බැලුවා. ඊට පස්සේ අපි යමු. කොහෙටද? බෝට් එකට යමු. ඔය ටයිම් එක හරියද? අපි දැන් පන්සලෙන් පිටත් වුණා. පන්සලෙන් පිටත් වෙලා දැන් අපි යනවා මේ පැත්තට ආපහු. ගන්න පේනවා ඉතින් කොච්චර ලස්සනයිද කියලා. ඒ දර්ශන. මේ බෝට්ටු ගමන හරිම ලස්සනයි. වතුර අතරින් යනකොට අමුතුම සුන්දරත්වයක් තමයි දැනෙන්නේ. ඒක මට වචනෙන් කියන්න බෑ. නමුත් ඕගොල්ලෝ ගියොත් ඕගොල්ලන්ට මේක තේරෙයි. මම හිතන්නේ මේක ගොඩක් උදේ වෙලාවක හරි ටිකක් හවස් වෙලාවක ඔය ගියොත් තමයි ගොඩක් හොඳ. අපි යනකොට නම් ටිකක් දවල් වෙලා තමයි තිබ්බේ. ඉතින් මම බලන්නකෝ අපේ ගමන කොහොමද කියලා. ඔයගොල්ලන්ට විශේෂ දෙයක් පෙන්වන්න ඕනේ. ඒ තමයි මේ බලන්න මේගොල්ලන්ගේ ජැකට් වල තියෙන ෆෑන්. සුමේලිගෙන් අහම්බන් සුමේලි මොකද හිතෙන්නේ? අද මේ ගමන ගැන වට මොකද හිතෙන්නේ? මේ ගමන ඇත්තටම හොඳයි. පයිතුනක් වගේ කාලයක් අපි මේකේ පොට්ටුවේ යනවා. හිටපු ගිහිල්ලා කේව් වැස්සෙන් ගිහිල්ලා කේව් වලට ගිහිල්ලා ලස්සන සංචාරයක්. ඇත්තටම බලන්න වටින දේවල් ටිකක් තමයි තියෙන්නේ. අපි ගියේ රවුන්ඩ් 2 එක තව දෙකක් තියෙනවා. මම හිතන්නේ සමහර විට අපේ අයියට හිතෙයි ඊට උදේට තව රවුන්ඩ් එකක් යන්න ඕනේ කියලා. එහෙම වුණොත් ඉතින් අපි තව එකක් ගිහිල්ලා බලමු. ඔයගලන්ට පුළුවන් අපිත් එක්ක අපිව subscribe කරලා තියාගත්තොත් අපේ මේ වීඩියෝස් බලන්න පුළුවන් ඕගොල්ලන්ට. දැන් අපි මේ ගමනේ භාගයක් ඇවිල්ලා ඉන්නේ. මේ වෙද්දි මට මේ ගමන ගැන කියන්නම් පැහැදීම මගේ පැහැදීම කොහොමද කියලා. ඇත්තටම මේක වටින ගමනක්. කියන්නේ නියමම අත්දැකීමක්. හරිම ලස්සනයි. අවුවේ ආවත් ටිකක් වහිබර කාලගුණයක් තියෙන හින්දා එච්චර තද අමාරුවක් දැනෙන්නේ නැහැ. ඊට අමතරව මේ බෝට්ටු තියන වතුර හරි පිරිසිදු පාටයි. මේ වැස්ස වැටුණත් හොඳ පිරිසිදු පාටයි. මම ඔයගලන්ට දැන් පෙන්නන්න පොඩ්ඩක් ඉස්සරහින් තව කොහොමද අපේ අනික් බෝට්ටු ටික සිංක් වෙලා තියෙන්නේ කියලා. බලන්න කොහොමද කට්ටිය යන්නේ කියලා. කේව්ස් ඇතුලෙන් යනකොට තමයි ගොඩක්ම බය හිතෙන බවක් දැනෙන්නේ. තව දෙයක් තමයි කේව් ඇතුලෙන් පළවෙනි පාට කවුරු හරි යන්නේ නැතිනේ. එයාට මොනවා හිතෙන්නේ නැද්ද පළවෙනි පාට යනකොට. හැබැයි සංචාරය කරන්න හොඳයි මේ පැත්ත නිම්බිම්. මිනිස්සුත් හොඳයි නේ. අර මේ එකම දේ හරියට කමියුනිකේට් කරගන්න බෑ. නමුත් මිනිස්සුන්ගේ හොඳයි මම අතින් පයින් කරලා හරි මේ කියනවා අරේ මේ කියලා කියනවා. වැඩේ කරලා දෙනවා. ඒක තමයි තිබ්බ ලොකුම හොඳේ. සොලියුෂනයකුත් තියෙන මේ කැමරා එක ස්ටෑන්ඩ් කරන්න. තියෙන්නේ පාවෙන පන්සලක්. මේක හරිම ලස්සනයි. මෙතන ගොඩක් කට්ටිය ෆොටෝ එහෙමත් ගන්නවා. Instagram ෆොටෝ වලට කියාපු තැන. ඔන්න අපි තුන්වෙනි පන්සලත් බලන්න ආවා. හරිම ලස්සනයි. පන්සල් තුනක් තමයි මේ රූට් එකේ තියනවා කියලා කිව්වේ. අපි බලමු තව කේව් එකක් ඉතුරුයි නේ. මම හිතන්නේ ඔව්. ගිහිල්ලා බලමු ඉතුරු ටික. ඔව්. දැන් ගිහින් බලමු. මාමා ඉන්න අර පැත්තෙන්. මාමා ගාවට යන්න ඕනේ. මෙන්න අපි එනකන් මාමා ඉන්නවා. පුතා ඉස්සරහට යනවාද? මම පිටිපස්සට යන්නන්නේ.
බනහිල් සුමයි. දැන් මේ සංචාරය ගත්තොත් එහෙම අපි පැය 3ක් තිස්සේ යනවා. මාරම අත්දැකීමක්. නමුත් මේ සංචාරයට අපිට ඇත්තටම ගිහිල්ලා තියෙන වියදම මේ බෝට් එකට අපිට ගිහිල්ලා තියෙන්නේ අපි 3 දෙනාටම ඩොන් 872. අපි තනි බෝට් එකක් ගත්තු හින්දා. ඉතින් අපි රුපියල් වලින් හිතුවොත් නම් රුපියල් 10000ක් වගේ තමයි මේ මිනිස්සෙක් නේ මේ සර්විස් එකට මේගොල්ලෝ earn කරන්නේ. ඉතින් පැය 3යි එක මිනිහ කනිවානේ පැය 3ක් යන්න එපා. සිංගප්පූරුවේ නම් අපි 100ක් වෙරින්මට ගිය $147ක් විතර ගන්නවා මේ එක්කෙනෙකුට. ඉතින් බලන්න මේ රටවල් වල තියෙන වෙනස. ආදායමේ විෂමතාවය. ඔව් මෙතන මාර සංචාරක ආකර්ෂණයක් තියෙනවා. බෝට් ගොඩක් යනවා. හොඳ ආදායමක් එනවා ඇති. නමුත් මේ මිනිස්සු කොච්චර මහන්සි වෙනවද? පැය 3 ඉතින් දවසට යන්න පුළුවන් කීයද? ටර්න් 4ක් විතර යන්න පුළුවන් ඇති ඕන. කෙනෙක් ඒ වගේ යනවා ඇති. ඉතින් ඔහොම තමයි ඉතින් මේ කතන්දරේ. නමුත් වියට්නාමේ සංචාරය ගත්තාම වියදම අතින් ලාභයි කියලා මට කියන්න පුළුවන්. කෑම එහෙම ගණන් අඩුයි. ඉන්න තැන් එහෙම ගොඩක්ම ගණන් අඩුයිනේ. නවතින තැන් ගොඩක්ම ගණන් අඩුයි. ඔයගොල්ලෝ දකින්න තියෙන එක. දැන් ඉතින් අපි ගමනාන්තයට එන ගමන් තමයි ඉන්නේ. ඉස්සරහෙන් බලමු පොඩි වර්ෂාවකුත් එනවා වගේ. පොඩි වර්ෂාවක් දෙන්න වගේ යන්නේ. දැන් අපි ගමනාන්තයට ළඟා වෙනවා. ගමනාන්තයට ළඟා වෙනකොට වර්ෂාවකුත් වැටෙන්න වගේ තමයි අපට පේන්නේ. සුදු පැටයෙන් අහලා බලමු මොකද හිතෙන්නේ ගමන ගැන. ගමන නම් ඇත්තටම සුන්දරයි. අපේ ගමන ඉවර වෙන්නේ පැය 3ක් තිස්සේ ඉතින් මේ මාමා අපි වඩාගෙන මේක හබල් ගාවා. එතන මාමා නෙමෙයි අයියා. ඔයාලට මාමා කියලා හිතෙන්නවද මේ අයියා අපේ. මේ අයියා කෙනෙක් ඇත්තටම බලන්නකෝ ඉතින් යා. වදිනවා සුපිරි පැදිල්ලක් කස ගාලා. මහත්තයාට ඕනුනේ හවස 4ට. 4ට ආවනම් මේකේ බෝට්ටු පදින්න වෙන්නේ හැම වෙලාවෙම නෝනට මුල් තැන දෙන්න කියන්නේ ඒකනේ. මම අපේ කොච්චර රණ්ඩු වුණත් අපේ නෝනට මුල් තැන දෙනවා. නෝනා කියන්නේ හරි ඒකයි. ඔව් එයා කියන දේ තමයි අන්තිමට කරන්නේ. මං අන්තිමට කරන්නේ එයා කියන දේ තමයි. මේක ඔයාගේ වරදිනවද? නෑ වරදින්නේ නෑ. ඉතින් මම අපේ නෝනට ඒ ගරුත්වය ලබා දෙනවා එයාට. ඒ ක්‍රෙඩිට් එක දෙනවා එයාට. හරි? ඔන්න දැන් අපි නවතින ස්ථානයට එනවා. කොහොම හරි වැස්සට කලින් අපි ආවා. ට්‍රැන්ගන් බෝටු සවාරිය නම් දැන් ඉවරයි. මෙන්න මහා වර්ෂාවක් වටෙන්න යන්නේ. මහා වර්ෂාවක් වටෙන්න යන්නේ. ට්‍රැන්ගන් වල මහා වර්ෂාවක් වටෙන්න යන්නේ. අපි ගෙදර යන්න තමයි දැන් හදන්නේ. ඉතින් අපි බයිසිකලයට නැගලා සින්දු කිය තමයි ගෙදෙට්ට ගියේ. පොඩි වැස්සකුත් තිබ්බා. ඔන්න අපි නිම්රිම් වල රංගාන් ගඟ දිගේ ගිහිල්ලා දැන් මහා වර්ෂාවක් මැද්දේ අපි දැන් ගෙදර යන ගමන් ගෙදර නෙමෙයි දැන් හොටල් එකට ගිහිල්ලා කැබ් එකක් දාගෙන යන්න ඕනේ. මාගේ දැසි ව්‍යාදරසේ යම් පාවි ඇත ලස්සන මල් දීන ලොවකට නිල් දැස දකින්නට පෙම් රහස කියනට ආවා. ඉතින් ට්‍රැන්ගන් සවාරිය ගැන කිව්වොත් හරිම සුන්දර අත්දැකීමක් තමයි. ඕගොල්ලොත් වියට්නාමයට આવොත් අනිවාර්යෙන් මෙතෙන්ට යන්න. මම නම් හිතන්නේ මේ ට්‍රැක් 3ම දවස ගිහිල්ලා බලන්න ඕනේ. අනිවාර්යෙන් අපි ආපහු වියට්නාමයට આવොත් මම මේ ට්‍රැක් 3ම ගිහිල්ලා බලනවා. අපිට ඊළඟට යන්න ඕනෙලා තිබ්බේ තවත් තැනකට. ඒ තමයි ටැම්කොක් ෆ්‍රෙන්ඩ්ස් බංගලෝ එක. ඉතින් අපි හම්වා හෝම් ස්ටේ එකකින් සමු අරගෙන ග්‍රැබ් එකක් දාගෙන ටැම්කොක් ෆ්‍රෙන්ඩ්ස් බංගලෝ එකට ගියා. මේ තැන නම් ගොඩක්ම හොඳ තැනක්. ඒ වගේම ඉන්න කට්ටියත් ගොඩක්ම හොඳයි, ෆ්‍රෙන්ඩ්ලි, ඒ වගේම තැන පිරිසිදුයි. ඔයගොල්ලෝ බලන්න කොහොමද කියලා අපි ඊළඟට ගිය තැන. බලමු අපි ගත්තු රූම් එක කොහොමද කියලා. ඔන්න දැන් අපි රූම් එක view කරන්න තමයි යන්නේ. ඔන්න රූම් එකට ආපු ගමම තියෙනවා දඩාර ඇඳන් දෙකක්. පුතාට තියෙනවා තනියම පිනුම් ගහන්න හොඳ ඇඳක්. ඊළඟට රූම් එකට ආපු ගමම දැන් මේ අපේ බඩු මුතු තියලා තියෙනවා මෙතන. වතුර බෝතල් තියලා තියෙනවා. තේ බොන්න, කෝපි බොන්න දේවල් තියෙනවා. ටීවී එකක් තියෙනවා. එයා කන්ඩිෂන් ඒ සෙට් එක තියෙනවා.
තමා වොෂ්රූම් එක තියෙන. වොෂ්රූම් එක මෙන්න මේ විදිහට තියෙනවා. තව මොනවද? bathroom එක clean, washroom එක clean. ඔක්කොම හොඳයි. ඉතින් මේක තමයි room tour එකක් ගියොත් ආයෙත් ෆ්‍රිජ් එකක් තියෙනවා. ෆ්‍රිජ් එකේ මොනවද තියෙන්නේ? ෆ්‍රිජ් එකේ කිසිම දෙයක් නැහැ. අපිට ගෙනල්ලා දාගන්න තමයි තියෙන්නේ ෆ්‍රිජ් එකට. ඉතින් බලන්න මේ සුදු පුතා ඉන්නවා මෙතනින්. ඔව්. දැන් එහෙනම් මේ විදිහට තමයි room tour එක. මේ මොකද්ද? ටැම්කොක්. මේක තියෙන්නේ ටැම්කොක් ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 2ක් වගේ දුරින්. ටැම්කොක් ටවුන් එක කියන්නේ හැපනින් තැන. ගොඩක් ටූරිස්ට්ලා හැමත් ඉන්නවා. අපි එදා රෑ බයික් එකක් අරගෙන ටැම්කොක් වලට ගියා. ගිහිල්ලා ටැම්කොක් වලින් රෑට කෑවා. ඔන්න අපි ආවා කොහෙද? ටැම්කොක් වල ටැම්කොක් ටවුන් එකට ආවා. මේ කන්න තැනක් වගේ නේද? අතන මේක නම් පොඩ්ඩක් හොඳ හැපනින් පැත්තක් වගේ තමයි පේන්නේ. දැක්කාම එතන අමුතු රෙස්ටොරන්ට්ස් තියෙනවා. මේක නිකන් හොඳටම ටූරිසම් වලටම හදිච්ච පැත්තක් වගේ. අපි බැලුවා මෙන්න මේ රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා බලන්න කොහොමද කියලා. ටී පබ් එකට. ටී පබ්. pizza, fresh beer on tap. right. මෙන්න මේක. ඒක අදලා බලමුනේ. ඔන්න අපි ආවා ටැම්කොක් වල පොඩි හැපනින් තැනකට. මේ පැත්ත නම් එන්ජොයි කරන්න කියාපුම පැත්ත. ඔන්න ඔය විදිහට අපේ නිම්බිම් වල දෙවනි දවස නිමා වුණා. ඊළඟ දවසේ අපි කළේ තවත් බෝටු සවාරියක් ගිය එක. ඒ තමයි ටැම්කොක් ඩිස්කවරි ටුවර්. මේකත් විශේෂම බෝටු සවාරියක්. ඉතින් ඒකේ ගත්තු අත්දැකීම් ටික මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න. ඊළඟ වීඩියෝ එනකන් එහෙනම් ඔයගොල්ලෝ රැඳී සිටින්න. ක්‍රේසි මෑන්ට සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. වියට්නාමේ ඉතිරි විස්තර ටික අරන් ඉක්මනටම එන්න. ගිහිල්ලා එන්නම්. බයි බයි. මේ ක්‍රේසි මෑන්ස්